Hi guys, අදත් එක තුලා ඉන්නේ X Gaming Hub YouTube channel එකත් එක්ක අද මම ගෙනත් තින්නේ Town Hall 7 කට්ටියට Supreme attack එකක්, Dragon attack එකක්, Lightning spell 6ක් එක්ක Clan Trooper වල බැලුන් 3ක් ගන්න මම නම් ගත්තේ නෑ වැඩක් නෑ කොහොමත්. අපි යන් attack එකට ඉතින් මම ගහපියක් තමයි වෙන්නන්නේ. අවුලක් ගන්න එපා. ඔයාලට ගහන්න පුළුවන් වෙයි. පාරෙන් දෙපා කිසි දෙයකට. ඉතින් අපි යන් attack එක බලන්න. මේ විදියට තමයි base එක දාලා තියෙන්නේ. මූ ගස් කපලත් නෑ පිස්සුත් එක්ක. ඉතින් මේ විදිහට ලයිට්නින් ස්පෙල් වලින් එයාර් ඩිෆෙන්ස් ටික කඩා ගන්න සාමාන්‍යයෙන් ටික දුර තියෙන කඩා ගන්න. ඒතකොට ඩ්‍රැගන්ලා ටික ගහද්දි මේ ළඟ තියෙන කොහොමද යාලා කඩනවා දුර තියෙන එක තමයි ටික ප්‍රශ්නයක් වෙන්නේ. ඊතරකින් කඩා ගන්නව තියෙන එක. ඊට පස්සේ මේ විදිහට ඩ්‍රැගන්ලා ටික දාගන්න මේ ඔයාලා හොඳට මතක තියාගන්න. එයා සීප්‍රේට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් දාගන්න. මම මේ ඇටැක් දෙකේම දාලා තියෙන්නේ එයා සීප්‍රේ පැත්තෙන්. මම ඒක වැඩි හිතුවේ නෑ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ මේ වගේ බේස් වල. ඉතින් ඔය විදිහට ඩ්‍රැගන්ලා ටික දාගන්න. මේ පැත්තෙන් විසෙට්ලා දෙන්නෙත් දාගන්න ෆනල් එකට. නැත්තම් ඩ්‍රැගන්ලා ටික වටේ යන්න පුරුදු වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් කින් වගේ දාගත්තා නම් වාසියි. අනිත් පැත්තෙන් කින් දාගත්තා නම් මරු. ඉතින් මේ පැත්තෙන් අවුලක් නැහැ. අනිත් පැත්තෙන් කින් දාගත්තේ නෑ අනිවාර්යයෙන්. අනිත් බිසයිඩ් පැත්තෙන් මම කින් දාගත්තේ. මේ පැත්තෙන් දැන් ඕම් බාන් ඩ්‍රැගන්ලා දෙන්නේ කැඩලා යනවා. ඒ හේතුව තමයි මේ පැත්ත ෆනල් එක කරගන්න බැරි වෙන එක. මේ පැත්ත ෆනල් එක කරගන්න බැරි වුණාම සමහර වෙලට 2 ස්ටාර් වදිනවා. මෙතන මේ මම හොඳට ලයින් ස්පෙල් දාලා එයා ඩිෆෙන්ස් ටික කඩාගත්තින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඇටැක් එක විදිහට යනවා. එයා සීපරේටියක් වද දෙනවා. ඉතින් ගණන් ගන්න එපා. ඒ වැඩක් නැහැ. කඩලා දානවා. ඉතින් කින් අයියා මේ පැත්තෙන් ගේමට බහැලා තියෙන්නේ. කින් අයියා දෙනවා දීම නම් අතේ බලය කින් අයියා ගන්නෙ. එනවනේ කින් අයියා බලය දාලා ගහන්නේ සුපිරියටම. ඉතින් ඩාල්ලා ටික ටවුන් හෝල් එකට ෆක්ඩ් අප් කරලා තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේවා සුපිරියටම 3 ස්ටාර් වදින ඇටැක්. බලමු ඉතින්. බලන්න දෙයක් නැහැ. 3 ස්ටාර් තමයි ඒවා බලහල්ලකෝ. පරණ ක්‍රමයකට භාවිතා කරලා තියෙන බුද්ධිමත් ක්‍රමයක් කියලා හිතන් ඉන්නේ වුණාට ඉතින් වැඩක් නැහැ පුතා. ඔයාලා බේස් වල බිල්ඩ් හරි දුර දැම්මට මිනියන් කෙනෙක් ඇවිල්ලා දුන්න පාර. අපි යන් තව ඇටැක් එකක් ඔයාලට මම පෙන්නන්න. ඒකත් බලමු ඉතින්. අපෝ මේක ගොබ්බ බේස් එකක් මේ මොකුත් අප්ඩේට් නෑ. ගණන් ගන්න එපා. ඉතින් ඔය විදිහට යා ඩිෆෙන්ස් ටික කඩා ගන්න. ලයිට්නින් ස්පෙල් දාද්දෝ නියන් අනිත් ඩිෆෙන්ස් වලටත් ළඟ ටිකක් දාන්න. ඒතරනේ අනිත් ඩිෆෙන්ස් ටිකත් කුඩු පට්ටම් වෙලා යනවනේ. ඔය විදිහට එහෙම දාගත්තාම ඉතින් වාසි ග්‍රවුන්ඩ් එක කින්ට ඉතින් අපේ ටවුන් වල 7 හින්දා ක්වීන් තමයි ඉතින් ඉන්නේ. ඔය විදිහට ෆයිනල් කරගන්න ඕනේ. ඉතින් විසාරලා දෙන්නෙත් දාලා නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඩ්‍රැගන් හමුදා වටේ යනවා. උඹලා දන්නවනේ වටේ යන පස් නවත්තන්න අපේ හිට ඩිපෝල්ද. එහෙම කියලා හරි ඩ්‍රැගන්ලා ටික දාලා ඉතින් ඔය වගේ කෙලින්ම ඩ්‍රැගන්ලා ටික දාන්න ටවුන් හෝල් එක හරහා යන්න. ආයෙත් එයා සීපරේ පුදුම දෙයක් ගණන් ගන්න එපා. එයා කපලා දාලා තින්නේ අපි යව ගණන් ගන්න. ඔය විදිහට ඉතින් යනවා. මේක කුඩු කරගෙන යන්නේ සකබුම් වෙන්න. ඉතින් ටවුන් හෝල් එකත් ඔය විදිහට කුඩු කරා ඔන්න කුඩු කරා. ඉතින් ඔය විදිහට මේ දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒ අස්සෙන් අපේ කින් ලොක්කා තාප්පේට ගහනවා. ඉතින් වැටික් තමයි එයා නම් පුදුම සහයෝගයක් දෙන්නේ අපිට. මැච් එක දිනන්න තාප්පයක් අල්ලන් පුදුම සහයෝගයක් දෙන්නේ. කොහොම හරි ගහලා තාප්පේ කඩාගත්තා. ඒත් එක්කම කින්ගේ ඇබිලිටි එක දාගත්තා. ඔන්න මේනවා. ඉතින් කෙලින්ම ටවුන් වල 7 කට්ටියන්ට 8යටත් ගහන්න පුළුවන්. මම මේක රෙකමෙන්ඩ් කරනවා. ඉතින් ඔය විදිහට ටවුන් වල 7 කට්ටිය 8යටත් ගහන්න පුළුවන්. 7යටත් ගහන්න පුළුවන්. මේ වගේ ආමි එකක් ඉතින්. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ මගේ පළවෙනි වීඩියෝ එක. ගොඩක් වැරදි වෙන්න ඇති. ඉතින් වැරදි අඩුපාඩු හදාගන්න ගොඩක් උත්සාහ කරනවා. මම සබස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා ඔයාලගෙන්. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගුඩ් බයි හැමෝටම.